වෙසක් කාලේ ගොඩක් අය වෙසක් සැරසිලි යටතේ RGB LED වලින් ලයිට් රටා මවනවා. ඉතින් මෙන්න මේකට අලුත්ම විදියට ප්‍රොඩක්ට් එකක් ඇවිල්ලා තියෙනවා. මේකට නම තමයි LED RGB Fireworks කියන්නේ. මේ ප්‍රොඩක්ට් එක ගත්තයින් පස්සේ මේක කිට් එකක් විදිහට තමයි ඔයාලට හම්බෙන්නේ. මේ කිට් එකේදී ඔයාලට වයරින් කරන්න මුකුත් අවශ්‍යතාවයක් නැහැ. ඔක්කොම මේ කිට් එක ඇතුලේ තියෙනවා. ඔයාලට තියෙන ඩබල් ටේප් වලින් මේක සම්පූර්ණයෙන්ම සම්බන්ධ කරගන්න මෙන්න මේ පෙන්නන ආකාරයට. මේ විදිහට සම්බන්ධ කරගෙන ඔයාලට පුළුවන් මොබයිල් ෆෝන් එක කනෙක්ට් කරගෙන මේකේ තියෙන රටා ටික වෙනස් කරගන්න. ඒ වගේ මේක හම්බෙන IR රිමෝට් එක හරහා අපිට පුළුවන් මේකේ තියෙන රටා ටික වෙනස් කරගන්න. ඒ වගේම තමයි මේක මියුසික් වලටත් වැඩ කරනවා. ඉතින් ඒක විශේෂත්වයක් අපිට මියුසික් එකක් දාලා අපිට පුළුවන් මේකේ රටා ටික බලාගෙන ඉන්න මේක වැඩ කරන විදිය. ඉතින් මේ වගේ ගොඩක් ෆීචර්ස් තියෙනවා. අපි මේ වීඩියෝට ගිහිල්ලා සම්පූර්ණයෙන්ම කතා කරමු කොහොමද මේක සම්පූර්ණයෙන්ම කනෙක්ට් කරගන්නේ, ඇප් එකට කනෙක්ට් කරගන්නේ කොහොමද, IR රිමෝට් එකට, ඒ වගේ මියුසික් වලට කොහොමද වැඩ කරන්නේ. මේ හැම දෙයක් ගැනම කතා කරනවා. ඉතින් මේක අපෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම වීඩියෝ ඉවරනකම් බලන්න කියලා මම ඔයාලට සම්පූර්ණයෙන්ම මතක් කරනවා. ඒ වගේම තිසර බ්‍රෝ YouTube channel එකට ඔයා අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් පල්ලෙහාට තියෙන තුබඩ බටන් එක උඩ subscribe කරන්න. ඒ වගේම bell notification එක දාලා තියෙන මම දාන මගේ අලුත් වීඩියෝ ඉක්මනටම ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන් වෙන. ඒ වගේම මේ වීඩියෝ යාළුවෝට share කරගන්නත් කියලා මම ඔයාලට මතක් කරනවා. එහෙනම් අපි ගිහිල්ලා බලමු මෙන්න මේ LED RGB Fireworks light එකත් එක කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න මේ වීඩියෝ එකෙන්. මේ දින අද මම ඔයාලට unbox කරන්න අරන් ආපු LED RGB Fireworks light එක. ඉතින් මේක අපි බලමු මොන වගේද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි box එක ඇවිල්ලා තියෙන්නේ. මේකේ app control එක වගේම ඔයාලට remote එක කරාත් මේක use කරන්න පුළුවන්. අපි මේක unbox කරගමු මෙන්න මේ විදිහට. ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඇවිල්ලා තිනවා. ඉතින් මේකේ control card එකත් මේකට මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම බලා ගන්න පුළුවන් ඔයාලා clip ටිකක් හම්බ වෙනවා. ඉතින් මේක සම්බන්ධ කරන්න තමයි මේ clip ටික අවශ්‍ය වෙන්නේ. ඒ වගේම මේ තියෙන්නේ clip වලට සම්බන්ධ කරන double tape කොටස. ඒ වගේම මේකේ remote එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් remote එකෙන් මේක use කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ QR එක scan කරලා මේක app එක හරහා control කරගන්න පුළුවන්. box එකේ මේ දේවල් ටික තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු කොහොමද මේක connect කරගන්න කියලා. ඉතින් අපිට මේ clip ටික සම්බන්ධ කරන්න අවශ්‍ය වෙන්නේ මේක අපිට බිත්තියකට හෝ එහෙම නැත්නම් මොකක් කරේ ලෑල් එකට එහෙම නැත්නම් මොකක් කරේ බෝඩ් එකකට සම්බන්ධ කරනවා නම් තමයි මේ ක්ලිප් ටික අවශ්‍ය වෙන්නේ. මම දැන් ඔයාලට මේක මෙතන ටිකක් දිග්ගස්සලා ඔයාලට පෙන්නන්න කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මම එහෙනම් දැනට මේ ක්ලිප් ටික මේ විදිහට අයින් කරගන්න. දැන් තියෙන අපිට මේක කොහොමද කනෙක්ට් කරන් වැඩ කරන්නේ කියලා බලන්න. ඉතින් මම මේක මෙන්න මේ විදිහට මෙතනින් මෙහෙම මේ කොටසින් මේක ගලවලා ගන්නම් මෙහෙම. මෙන්න මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි ඊළඟට අපිට පුළුවන් මේ විදිහට මේ ලයිට් එක දිග්ගස ගන්න. ඒකද ඔයාලා බලා ගන්න පුළුවන් මේ කොටසට මෙතනට තමයි අපි පවර් එක දෙන්න ඕන. USB හරහා තමයි තියෙන්නේ. හරි. මේක මේ විදිහට ගත්තයින් පස්සේ මෙන්න මෙහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ලයිට් එකේ කොටස් ටිකක් තියෙනවා මෙන්න මෙහෙම. මෙහෙම හැම පැත්තටම විහිදවන්න පුළුවන් විදිහට තමයි මේක මේ හදලා තියෙන්නේ. ඉතින් ඒ ටික අපි මේ විදිහට බේර ගන්න ඕන. ඔන්න ඔය විදිහට තමයි ඒක ඇවිල්ලා තින්නේ. ඉතින් මේ අන්තිම කොටස මේ පැත්තේ පල්ලෙහාන් ඇවිල්ලා තිනවා. ඒක මේ විදිහට ඇවිල්ලා තින්නේ. කෙලින්ම USB හරහා අපිට මේක කනෙක්ට් කරන්න. මේක ගත්තන් පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ කොහොමද out එක තියෙන්නේ කියලා. ඒකදී ඔයාලා බලා ගන්න පුළුවන් VCC එක මේ data pin එක ඒ වගේම ground එක. ඒක තමයි out එක විදිහට තියෙන්නේ. ඒ වගේම input එක ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙන්නේ. ඉතින් මේකේ input voltage එක ඔයාලා බලා ගන්න පුළුවන් මේ box එකේ මේ පැත්තේ මෙහෙම සදාහන් කරලා තියෙනවා 5 volt වලින් තමයි මේක වැඩ කරන්නේ. ඉතින් ওই විදිහට තමයි මේකේ ඇවිල්ලා තියෙන්නේ 5 volt වලින් වැඩ කරන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේක අපිට හරියම පහසුවෙන් අපේ ෆෝන් charge එකට connect කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට ෆෝන් charge එක අරගෙන අපිට පුළුවන් USB හරහා මේක connect කරන්න. මම දැන් මේ වෙලාවේ USB හරහා මේක connect කරන්න මේ විදිහට ෆෝන් charge එකෙන් ඒ විදිහට මම මේක plug එකට සම්බන්ධ කරා. දැන් අපිට පුළුවන් මෙතනින් මේක power on කරන්න. පවර් ඔන් කරගත්තම ඔයාලා බලන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි මේක වැඩ කරන්න ගත්තේ. හරි. ඊළඟට අපිට පුළුවන් රිමෝට් එක හරහා මේකේ පැටර්න් ටික මාරු කරගන්න. මම මේ රිමෝට් එක අරගෙන මෙන්න මෙතන තියෙන මේ පුංචි කොටස එහෙම ගලවන්නම්. බැටරිය කනෙක්ට් වෙන්න ඕන හින්දා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ තියෙන පැටර්න්ස් ටික මාරු කරන්න. මම මෙතන ඔටෝ කියන එක එකපාරක් ප්‍රෙස් කරන්නම් මෙහෙම. හරි. ඔයාලා බලා ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට තමයි මේක වැඩ කරන්නේ. මම නැවතත් ටිකක් ඈතින් නම් මෙහෙම අල්ලන්න. ඊළඟට අපිට පුළුවන් මම මෙතන තියෙන brightness වැඩි කරන්න, ඒ වගේම color mode, flash මෙහෙම ගොඩක් ඒවා තියෙනවා. මේ විදිහට අපිට මේක jump කියලා තියෙනවා. ඉතින් මේ විදිහට මේක දාන්න පුළුවන්. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ colors change වෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේකත් එක pattern එකක්.
ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ. ඉතින් අපිට ස්පීඩ් එක අඩු වැඩි කරන්න, ඒ වගේම බ්‍රයිට්නස් එක වැඩි කරන්න, බ්‍රයිට්නස් එක අඩු කරන්න. ඊට පස්සේ තවත් දේවල් ටිකක් මෙන්න මේ විදිහට තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔය විදිහට තමයි මේ රිමෝට් කන්ට්‍රෝල් හරහා වැඩ කරන්නේ. අපි දැන් බලමු කොහොමද මේක ඇප් එකට කනෙක්ට් කරගන්නේ කියලා. ඇප් එකට කනෙක්ට් කරගන්න නම් මම මෙතනින් පවර් ඕෆ් කරලා මේක ගලවන්න. ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මෙතනින් ඇප් එකට යන්න. ඉතින් මට අමතක වුණා මෙන්න මෙතන පවර් බටන් එකක් තියෙනවා. ඉතින් මේ පවර් බටන් එක කරා අපිට පුළුවන් මේක ඔන් ඔෆ් කරගැනීමේ හැකියාවත් අපිට දැන් පුළුවන් ඇප් එක මොකක්ද කියලා බලා ගන්න. මෙන්න මේ විදිහට අරගෙන මේක ස්කෑන් කරන්න ඕන. මේ QR එක ස්කෑන් කරලා අපි බලමු මොකක්ද මේකේ ඇප් එක කියලා. මොබයිල් ෆෝන් එක අරගෙන මම මේ QR එක ස්කෑන් කරන්න මෙන්න මේ විදිහට. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට මේක ලෝඩ් වෙලා අපිට මෙන්න මේක Play Store කරා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඇප් එක මේ විදිහට ඉන්ස්ටෝල් වුණාන් පස්සේ අපිට පුළුවන් මේක ඕපන් කරගන්න. මම මේක මෙහෙම ඕපන් කරගන්න. මේ විදිහට තමයි ඇප් එක පෙන්눔 කරන්නේ. මම මෙතන මේ විදිහට යන්න. හරි. ඊට පස්සේ මෙතන ඇග්‍රි කරන්න අහනවා. මම මේක ඇග්‍රි දෙන්න. ඊට පස්සේ Bluetooth on කරන්න කියනවා. මම Bluetooth on කරන්න. හරි. ඊට පස්සේ අපි මේක power on කරගන්න ඕන. මම power on කරගන්න මේ විදිහට කනෙක්ට් කරන්න මේකට. කනෙක්ට් කරලා මෙතනින් power switch එක on කරනවා. ඒ විදිහට power එක on කරලා අපි මේකේ device එකේ Bluetooth on කරගන්න ඕන. මම මේ වෙලාවේ Bluetooth on කරගත්තා. Bluetooth on කරලා ඔයාලා තියෙන මෙන්න මේක refresh කරන්න මෙන්න මේ විදිහට. refresh කරන් පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ device එකේ මේ විදිහට මෙහෙම පෙන්නනවා LED DMX කියලා. මම මේක එකපාරක් මෙහෙම click කරන්න. ඒ විදිහට ක්ලික් කරන් පස්සේ මේ විදිහට ස්කෑන් වෙනවා ඔටෝමැටික් මේකට කනෙක්ට් වෙනවා. කනෙක්ට් වුණාන් පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන මම කලර් එක දෙන්න. කලර් එක දුන්නා ඔයාලා බලා ගන්න පුළුවන් මේක ඇප් එකට හරියටම කනෙක්ට් වුණා. මම නැවතත් මෙහෙම දෙන්නම් green එක, ඒ වගේම blue එක දෙන්නම්, white එක. මේ විදිහට දුන්නාන් පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් කලර් එක මෙහෙම change වෙනවා. ඒ වගේම අපිට මෙතනින් power on off කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව අපිට පුළුවන් මෙතන mod වගේක් තියෙනවා. ඉතින් මේ mod එකේදී අපිට මේ විදිහට මේව වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. brightness එකත් අපිට වෙනස් කරන්න පුළුවන් මේ විදිහට. ඒ වගේ මේ ඔටෝ කියන එක අපිට මේ විදිහට දාලා ගොඩක් පැටර්න්ස් මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙහෙම ඔටෝ එක දුන්නාන් පස්සේ එයා ඔටෝමැටික් මේකේ තියෙන පැටර්න් ටික මාරු වෙන නැත්නම් අපිට මෙහෙම චේන්ජ් කරගන්නත් පුළුවන්. කොයි එකද කියලා මේ විදිහට මෙහෙම අපිට දෙන්න පුළුවන්. ඉතින් ওই විදිහට වෙනස් කරනකොට ඔයාලා බලා ගන්න පුළුවන් පැටර්න් ටික මාරු වෙනවා. මම test 1 test 1 check 1 ඒ විදිහට අපිට මේක දෙන්න පුළුවන් මේක වැඩ කරන විදිහට. හරි. ඉතින් මේ දේවල් ටික තමයි මෙතන දෙන්නේ. මෙතනින් අපිට ටයිම් එකක් උනත් දෙන්න පුළුවන්. ඒ වගේ මොඩ් එකට ගිහලා මම අර කලින් කිව්වා වගේම පැටර්න්ස් ටික මාරු කරන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි මේ ඇප් එකට කනෙක්ට් කරගන්නේ. ඉතින් මේක normal voice එකට වැඩ කරන්නත් අපිට මේ ඇප් එකට කනෙක්ට් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේකෙම මොඩ් එක මාරු කරලා අපිට පුළුවන් මම මෙතන මේක ඩිස්කනෙක්ට් කරන්නම් මේ විදිහට. හරි. මේක ඩිස්කනෙක්ට් කරනවා ඔයාලා මෙන්න මේ විදිහට මේක ට්‍රැක් කරගෙන ඇවිල්ලා ඩිලීට් කියන තැනට දුන්නා මේක ඇප් එකෙන් ඩිස්කනෙක්ට් වෙනවා. ඊළඟට අපිට පුළුවන් මේකේ තියෙන බටන් එක ප්‍රෙස් කරලා මේක ඔටෝමැටික් දාගන්න. ඉතින් දැන් සවුන්ඩ් කියන එකට දාගන්න පුළුවන් අපිට. මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන්. මම සවුන්ඩ් කියන එකට දැම්මාම ඒක ඒ විදිහට වැඩ ගන්නවා. අපිට බලා ගන්න පුළුවන් මේකට පොඩි සවුන්ඩ් එකක් දුන්නාම මෙයා වැඩ කරනවා. දැන් තියෙන අපිට මේ ක්ලිප් සෙට් එක කොහොමද සම්බන්ධ කරන්න කියලා බලන්න. ඉතින් අපිට ක්ලිප් සෙට් දෙකක් හම්බෙලා තියෙනවා. මේ විදිහට එක ක්ලිප් සෙට් එකක් අරගෙන මම මේකට මෙහෙම ඩබල් ටේප් සෙට් එක සම්බන්ධ කරගන්න ඕන. ඒකෙදි මම මෙන්න මේ විදිහට තමයි සම්බන්ධ කරන්නේ. මේ සෙට් එක ඉස්සෙල්ලා මෙතනට මෙහෙම සම්බන්ධ කරගන්න පුළුවන්. ඒකෙදි අපි ඩබල් ටේප් සෙට් එක මෙහෙම ගලවලා අපි හරියටම බලා ගන්න ඕන මේකේ සම්බන්ධ කරන්න. මෙන්න මේ විදිහට අරගෙන මෙන්න මේකට මෙහෙම මුලින්ම ඊළඟට අපිට පුළුවන් මේ ක්ලිප් සෙට් එක මෙතනින් මෙහෙම ගලව ගන්න. මේ විදිහට ක්ලිප් ටික හදාගත්තන් පස්සේ අපිට පුළුවන් මෙන්න මේ කොටසට මෙහෙම අරගෙන ආවිල්ලා මේක සම්බන්ධ කරන්න. ඒක සම්බන්ධ කරනකොට මෙන්න මේ විදිහට මෙහෙම අරගෙන ඔන්න ඔය විදිහට තමයි සම්බන්ධ කරන්නේ. මේක ඊට පස්සේ අපි සම්බන්ධ කරගන්න ඕන. අපි බෝඩ් එකකට සම්බන්ධ කරනවා නම් එහෙම නැත්නම් බිත්තියට සම්බන්ධ කරනවා නම් ඒ විදිහට එහෙම අපිට පුළුවන් මේ ක්ලිප් ටික එහෙම සම්බන්ධ කරගන්න. මේ විදිහට තමයි මේ ක්ලිප් ටික සම්බන්ධ කරන්නේ. අපි දැන් බලමු මේක වෝල් එකට සම්බන්ධ කරලා මේකේ තියෙන පැටර්න් මොනවද, මේක කොහොමද වොයිස් එකට වැඩ කරන්නේ, එහෙම නැත්නම් මියුසික් එකට වැඩ කරන්නේ. ඉතින් ඒ දේවල් ගැන අපි තවදුරටත් බලමු මේ වීඩියෝ එකෙන්ම. මෙන්න මේ විදිහට තමයි LED RGB fireworks කියන ලයිට් සෙට් එක අපි සම්බන්ධ කරගන්නේ. මම මේ විදිහට මේක වෝල් එකේ මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා.
අපි බලමු මේක පවර් ඔන් කරලා කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මං හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති අපි කොහොමද LED RGB fireworks light එකත් එක්ක වැඩ කරන්නේ කියලා. දැන් ඔයාලට පුළුවන් මේක මිලදී ගන්න. මිලදී ගන්න විදිය කිව්වොත් එහෙම මේක අපේ ස්ටෝර් එකේ තියෙනවා. ඉතින් ඒ ස්ටෝර් එකේ link එක මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඒකෙන් ඇවිල්ලා ඔයාලට මේක buy කර ගැනීමේ හැකියාව තියෙනවා. ගෙදරට delivery කර ගැනීමෙත් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාලා මේක mobile phone එකට connect කරන්න, ඒ වගේම IR remote එකට connect කරගන්න මේ හැම දෙයකටම මේක connect කරගන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්නයක් આવුත් අනිවාර්යෙන් පල්ලෙහා comment section එකේ comment එකක් දාගෙන යන්න. ඉතින් ළඟ එන වෙසක් එකට ඔයාලට පුළුවන් මෙන්න මේ අලුත් RGB LED fireworks light එක අරගෙන ඔයාලගේ ගෙදර wall එකේ සම්බන්ධ කරලා enjoy කරන්න. එහෙනම් තවත් දවසක තවත් අලුත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඉන්න. දිගටම අපේ මේ වීඩියෝස් එක join වෙලා ඉන්න. අනිවාර්යයෙන්ම තිසර බෝ subscribe කරලා bell notification එක දාලා තියෙන මම දාන මේ වගේ අලුත් වීඩියෝ ඉක්මනටම ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන් වෙනවා. එහෙනම් ඔයාලට සුබ දවසක් පරිස්සමෙන් ඉන්න. මම තිසර බ්‍රෝ.